මීළඟට අපි සූදානම් වෙනවා අද අපේ වැඩසටහනත් එක්ක තවත් සුවිශේෂී ගීතේ කාවකට අපි පීවර මඩන්නට සූදානම් වෙලා තිබෙනවා. ඒ තමයි අගහිඟ දැනෙන විට දිවි ගමනේ කියන අපේ දෙවෙනි ගීතය. ප්‍රියතුමනි, මේ ගීතය පිළිබඳව ඔබගේ අදහස මේ නිර්මාණය වෙන්නේ මොන වගේ පසුබිමක් තුලද? ඇයි මෙවැනි ගීපද සංකල්පනාවක් මෙවන් වහන්සේට ප්‍රසන්න ගීතිකාවක් හැටියට ඔබ අතින් නිර්මාණය වෙන්නේ? ක්‍රිස්තියානි ජේසුස් ස්වාමීන් වහන්සේගේ දේශනා අතර උන්වහන්සේ ලොකු සුභාරංචියක් ගෙනෙනවා ජීවිතේ කනස්සල්ලෙන් පත් වෙන අයට, කනස්සල්ලෙන් ජීවත් වෙන අයට. උන්වහන්සේ කියනවා බය වෙන්න එපා, ඔබව රැක බලා ගන්න ස්වර්ගයේ පියෙක් සිටිනවා කියලා. ඉතින් උන්වහන්සේ අපගේ අවශ්‍යතාවයන් දන්නවා, අත්‍යවශ්‍යතාවයන් දන්නවා. ඒ උන්වහන්සේගේ ආදරයට විරුද්ධ වෙන්න, ඒ ආදරය කෙරේ විශ්වාසය තබන්න. ඉතින් මේක තමයි මේ ගීතිකාවේ මේ පද අතර ගලාගෙන යන විශේෂ දේවධාර්මික පණිවිඩය. ස්වර්ගයේ වැඩවසන පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. ඔබේ ජීවිතයේ අගහිඟ කම්වලදී සැලෙන්න එපා, කනස්සලු වෙන්න එපා. අහසේ පියාස කරන කුරුල්ලන් උන්වහන්සේ බලා ගන්නවා. විලේ පිපෙන මානෙල් වහන්සේ ලස්සනට සරසනවා. අද තිබිලා හෙට උඳුනේ දමන තන දෙවියන් වහන්සේ ලස්සනට සරසනවා. ඊට වඩා ගොඩාක් ඔබ වටිනවයි නිසා උන්වහන්සේ ඔබ ඊටත් වඩා වැඩියෙන් බලා ගන්නවා කියන ඒ සුභාරංචි ජේසුගේ ආදර වදන් මේ ගීතිකාව හරහා අප වෙත ගලාගෙන එනවා. අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ ආදරය නිරතරම බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන හැම කෙනෙකුටම වැදගත් පණිවිඩයක් මේ ගීතිකාව තුල තියෙනවා. සුපිපි මේ ගීතියත් එක්ක අපි එකතු වෙමු. කරුණාවන්
මේ ගීතයේ පද සංකල්පනාව ජූඩ් අල්ගම ප්‍රීතමා ඒත් එක්කම සංගීතය නිර්මාණය කරන්නේ ශලීන්ද්‍ර ඩි සිල්වා ඒ විතරක් නෙවෙයි ගැඹුරු හඬ මුසුළු සුපිපි පෙරේරා ප්‍රීතමෙනි ප්‍රියෙක් ඇතේ අපට සගලව සිටින පියෙක් ඇතේ අපට අප හැම දෙයක්ම බලන්නේ අපේ පියතුමා පියනමයි මේක නිසා අපේ ජීවිතයේ අනේක විද ප්‍රශ්න ගැටලු වලට අපිට විසඳුම් නැහැයි කියලා අපි තැවි කතරේ ගෙවත්තේ අපි නොදැනුව වුණත් අපි සැලෙනවා අපිට හැම පියෙක් නැහැ කියලා. ඉතින් මම හිතනවා මේ ගීතය අපිට හොඳ පණිවිඩයක් කියලා ලැබෙනවා. මේ අවසාන පැදි කීපයත් එක්ක අපි මේ අවසාන මොහොතේ මේ අදහස අපේ ප්‍රේක්ෂක ජනතාවට ප්‍රකාශ කළා. මේ ගීතයේ දෙවනි පදේ සහ තුන්වෙනි ඒ කියන්නේ පළවෙනි පදේ සහ දෙවෙනි පදේ සඳහන් වෙනවා කාරණා දෙකක් දෙවි පියාණන් වහන්සේගේ ආදරයේ උච්චතම අවස්ථාව ගැන. ඒ තමයි උන්වහන්සේගේ එකම පුත්‍රයාණන්ව අපගේ පාපේ නැසීමේ පිළියමක් වශයෙන් ලැබීම. ඒ තරම්ම උන්වහන්සේ ආදරවන්තයි. උන්වහන්සේ අපිට ආදරේ අපිව වටිනවා උන්වහන්සේට. ඒ නිසා උන්වහන්සේ තමන්ගේ එකම පුත්‍රයාණන්ව පාපයෙන් අපව ගලවා ගන්නට, අඳුරෙන් අපව ගලවා ගන්නට එව්වා. උන්වහන්සේට තිබුණු ඒ එකම පුත්‍රයාණන් උන්වහන්සේට හිටපු. උන්වහන්සේ අප වෙනුවෙන් දාන එක. ඒ වගේම දෙවෙනි පදපේළියේ කියවෙනවා උන්වහන්සේගේ දෙවිපියාණන් වහන්සේගෙන් අපි ඉල්ලනකොට උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේවත් අපිට දෙනවා වැඩියෙන් දෙනවා ඉල්ලනවටත් වැඩියෙන් දෙනවා කියලා සුදු ලෝකතුමාගේ සුවිශේෂයේ 11 වන පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය සඳහන් කරනවා. ඉතින් දෙවිපියාණන් වහන්සේ මේ තරම් ආදරය කරනවා නම් උන්වහන්සේගේ පුතුණුවන්ව අප වෙත එවන්නට ශුද්ධාත්මයන් වහන්සේව අප වෙත එවන්නට අපගේ එදිනෙදා ජීවිතයේ පොඩි අවශ්‍යතාවයන් ගැන උන්වහන්සේ බලන්නේ නැද්ද? යේසුස් අපිට අහන්නේ මේ ප්‍රශ්නයයි. එහෙනම් ඇයි අපි කනස්සල්ලු වෙන්නේ? අපි අවිශ්වාස කරන්නේ ඇයි උන්වහන්සේගේ ආදරේ? මන්ද උන්වහන්සේගේ උච්චතම ආදරය කුරුස ගසේදී උන්වහන්සේ පෙන්නවා අපිට උන්වහන්සේගේ ආදර පුතුණුවන් අපේ තේවලා කුරුසේ යාගය පොදලා උන්වහන්සේ. ඒ නිසා ජීවිත ගමනේ අපගේ කිතුණු මේ ජීවිත ගමනේ අපේ ජීවිතයේ විවිධ දුක් වේදනා ප්‍රශ්න එද්දී අපි නොසැලී මෙනෙහි කරන්නට ඕනේ දේව තාත්තගේ ආදරය. ඒ ආදරේ ප්‍රකාශය වුණු අවස්ථාව කුරුස ගසේදී ඒ වගේම උන්වහන්සේ අපගේ අත්‍යවශ්‍යතාවයන් දන්නවා. ඒවා උන්වහන්සේ සපයනවා. අපිට අවශ්‍ය දේ උන්වහන්සේ කියා දුන්නා. ඔබ දේව රාජ්‍යය සොයන්න. එවිට අනිත් හැම දෙයක්ම ඔබට ලැබෙනවා කියලා. හොඳයි. අපි මේ ඉන්නේ විශේෂයෙන්ම මේ වැඩසටහනේ අවසාන අදියරේ. ඉතින් විශේෂයෙන්ම මේ වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් ජූඩ් අල්ගම ප්‍රීතුමාට අපගේ විශේෂ ස්තුතිය පිරිනැමෙනවා මේ වැඩසටහනත් එක්ක එකතු වීම පිළිබඳව. ඒ වගේම අපේ සංගීත සෞර්ය ශලීන්ද්‍ර සහ සුපිපි අපි ඔබ දෙපළටත් අපගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. කරු ප්‍රීතිමනි අවසාන වශයෙන් අපිට පියෙක් ඉන්නවා මේ හැම දෙයක්ම කියන්න. අපි මේ වැඩසටහන අවසන් කරමු. ඒ පියාණන්ට ශ්‍රෝෂ්ඨයක් හැටියට මේ යාච්ඡාව අවසන් යාච්ඡාව ඔප්පු කරමින් අපි මේ වැඩසටහන අවසන් කරමු. ඒත් එක්කම ප්‍රීතුමාගේ යාච්ඡාව ඉවරනවත් එක්කම සුපිපි මේ ගීතයේ අන්තිම පදපේලි දෙක අපි ගායනා කරමු. ඒත් සමගම අපි ඔබගේ නිවහලින් සමුගන්නවා. නැවත ඊළඟ සතියේ ඔබ හමු වීමේ බලාපොරොත්තු ඇතුව. හොඳයි. ප්‍රීතුමනි අපි යාච්ඡාවට ප්‍රවේශ කරමු. දයාබර දෙවි පියාණනි ඔබ වහන්සේ කරුණාවන්තයි ආදරවන්තයි. ඔබ වහන්සේගේ අසීමිත ආදරය ඔබ වහන්සේ අපට පෙන්වුවේ. වහන්සේගේ ආදර පුතුණුවන් අපගේ පාපේ නැසීමේ පිළියමක් වශයෙන් ලැබෙන ඔබ වහන්සේට ස්තුතියි. මේ මහා ආදරය ඔබ වහන්සේ අපට පෙන්වුවාට දෙවි පියාණනි අපගේ ජීවිත ගමනේදී අප මුහුණ දෙන විවිධාකාර ප්‍රශ්නවලදී අගහිඟ කම්වලදී අසරණ කම්වලදී ඔබ වහන්සේගේ ප්‍රේමය මෙනෙහි කරන්නට කුරුස ගසේදී ප්‍රකාශ කරන ප්‍රේමය මෙනෙහි කරන්නට ඒ තුල ගලාගෙන එන අපේ ජීවිතවලට ගලාගෙන එන ශක්තිය ධෛර්යය ඔබ වහන්සේගේ ප්‍රේමය අත්දකින්නට
අප සැමට වරම් දානය කළ මැනව. මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. අගහිඟ දැනෙනා විට දිවි ගමනේ දුක්බර සිතකින්